pH පරිමාණය. pH පරිමාණය අපිට අවශ්‍ය වෙන්නේ යම්කිසි ද්‍රාවණයක ආම්ලිකතාවය ඒ වගේම භාෂ්මිකතාවය බලා ගන්න. එතකොට මේකට යොදාගෙන තියෙන්නේ මොකක් හරි ද්‍රාවණයේ තියෙන H+ සාන්ද්‍රණයට අනුකූලව තමයි මේ pH පරිමාණය ගණනය වෙන්නේ. ඒ කියන්නේ H+ සාන්ද්‍රණයට අනුරූප වෙනවා මේ pH ලැබෙන pH අගය. මේ pH පරිමාණය 7 කියන්නේ උදාසීන අවස්ථාව විදිහට සලකනවා. ඒ වගේම තමයි මේක එන්න අඩු අගයන් වලට යද්දී ඒ කියන්නේ 7න් පල්ලෙහාට තියෙන ආම්ලික ගුණ. ආම්ලිකතාවය. එතකොට ඒව කියනොත් 1 2 3 වගේ pH අගයන් ගන්නවා කියන්නේ ප්‍රබල අම්ල. 4 5 6 ඒ හරිය දුබල අම්ල. එතකොට මේකේ සංඛ්‍යාව වැඩි වෙන පැත්තට ගත්තොත් එහෙම 10 11 12 ඒ වගේ හරිය තියෙන්නේ ප්‍රබල භෂ්ම. ඊට වඩා අඩු 8 9 කියන්නේ දුබල භෂ්ම. මේ pH පරිමාණයට අනුව අපිට මේ ද්‍රාවණයක් ආම්ලිකද භාෂ්මිකද කියලා බලා ගන්න පුළුවන්. ඊගාට ඒකේ තියෙන හරිම නිර්වද්‍යම pH අගය ගණනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ pH අගයට අනුකූලව මේකේ හයිඩ්‍රජන් අයන කොච්චර තියෙනවද කියලා බලා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. අපි බලමු ඒවා කොහොමද කරන්නේ, ඒකට යොදා ගන්න ක්‍රම මොනවද කියලා. මේ තියෙන්නේ ලිට්මස් පේපර්ස් ප්‍රධාන වශයෙන් පාට දෙකකින් තියෙනවා. නිල් පාටයි රතු පාටයි. ඒ වගේම මේ නිල් පාට ලිට්මස් කැබැල්ලක් අපි දැම්මොත් එහෙම අම්ලයකට ඒක රතු පාට වෙනවා. ඒ වගේම තමයි රතු පාට ලිට්මස් කැබැල්ලක් භෂ්මයකට දැම්මොත් ඒක නිල් පාට වෙනවා. ඊළඟට මේ තියෙන්නේ pH පේපර් එකක් අපි යම්කිසි ද්‍රාවණයකට දැම්මම ඒකට අදාළව ඒකේ පාට වෙනස් වීමක් වෙනවා. එතකොට මේ pH papers ටිකත් එක්ක අපිට හම්බ වෙනවා chart එකක්. අන්නේ chart එකට තියලා බැලුවම මේ pH paper එකේ වෙච්ච color change එක අපිට දැනගත හැකි මේ color change එකට අදාළ වෙන pH අගය කොච්චරයිද කියලා. හැබැයි මේ ලිට්මස් papers හරි pH papers වලින් හරි අපිට pH අගය නිවැරදිවම ගන්න බෑ. කියන්නේ දශම ස්ථානත් එක්ක ගන්න බෑ. ඒකෙන්ද අපිට යොදා ගන්න පුළුවන් මෙන්න මේ pH meter එක. මේක අපිට හරියටම pH අගය කොච්චරයිද කියලා දෙනවා. ඒකෙන්ද අපිට ඔය ගණනය කිරීම වලදී වැදගත් වෙන්නේ මේ pH meter එකෙන් හම්බෙන අගය. මම pH meter එක ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඊගාට pH indicators. ඔයාලා දන්නවනේ දර්ශක. ඒ දර්ශක තියෙනවා පිනොප්තලීන්, මෙතිල් ඔරෙන්ජ්, මෙතිල් රෙඩ් ඒ වගේ කීපයක්ම තියෙනවා. ඒකින් එක වෙනම සාකච්ඡා කරන්නම්. මේ දර්ශක එකදී වෙන්නේ ඒ වගේ එක එක pH අගයන් වලදී ඒ වගේ කලර් චේන්ජ් එකක් වෙනවා. අන්න ඒකත් එක්ක අපිට මේ pH මනින එක ආකාරය කියන්නේ අපිට පරීක්ෂණයකදී pH වල වෙන වෙනසක් ආම්ලික භාෂ්මිකතාවයේ වෙනසක් බලා ගන්න මේ දර්ශක යොදා ගන්න පුළුවන්. ඒ ටික ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්.